ෆලුඩා එකක් හදන්න. දැන් කොහොමත් මේ රස්නේ දවස්නේ. ඉතින් දවල්ට නිකන් ඉන්න වෙලාවට අපේ බබාට ඕන ෆලුඩා එකක් බොන්න. ඉතින් මං හිතුවා ඒකේ වීඩියෝ එකක් කරන්නම් කියලා. ඔයගොල්ලොත් එකතු කරගෙන අපි දැන් හැමෝම ෆලුඩා එකක් හදන්න. එහෙනම් ඔන්න අපි ෆලුඩා එක හදන්න යන්නේ. අපි ජෙලි එක හදාගෙන ඉවරයි. දැන් අපි මේක ෆ්‍රිජ් එකෙන් තියමු සෙට් වෙන්න. දැන් අපි කසකසායට දාගන්න ඕන. ඒකත් තෙඟෙන්න තියාගන්න ඕන. ඒ හින්දා අපි ඒකත් කලින්ම දාලා රෑස්ට් කරලා තියාගන්නවා. ඊට පස්සේ අපි ෆ්‍රෙෂ් මිල්ක් එක උණු කරගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් එක උණු වෙන අතරතුරේ අපි මේ පැකට් එක දාගන්න ඕන. ඒකට එකතු කරගන්න ඕන. ෆ්‍රෙෂ් මිල්ක් එකට ලස්සන පාටක් එකතු වෙනවා මේකෙන්. මේකෙත් කසකසායට තියෙන ඕගොල්ලන්ට පේනවා. ඒ වුණාට මම කසකසායට ගොඩක් ගුණයි මේ දවස්වල ගොඩක් හොඳයි බොනවා නම්. ඉතින් ඒ හින්දා මම වෙනමත් කසකසායට ටිකක් දාගත්තා කලින් ඕගොල්ලෝ දැක්කා. දැන් අපි මේක හොඳට රත් කරගන්න ඕන. අඩු ගින්දරේ. දැන් අපේ ෆ්‍රෙෂ් මිල්ක් එක හරි ගානටම උණු වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කසකසායට ටිකක් මේ හොඳට තැම්බිලා තියෙනවා දැන්. අපි දැන් මේක ලිප් ඔෆ් කරගෙන මේක නිවෙනකන් තියන්න ඕන. මේක නිවෙනකන් තියලා අපි ඒ ටික බොටල් එකකට දාලා ෆ්‍රිජ් එකේ තියාගන්න ඕන. දැන් අපේ මිශ්‍රණය ගානට නිවිලා තියෙන්නේ. දැන් අපි බොටල් එකට දාගෙන ෆ්‍රිජ් එකේ තියමු. ඔන්න ජෙලි එකත් සෙට් වෙලා තියෙන්නේ ගානට. ඊට පස්සේ කිරි එකක් දැන් කෝල් වෙලා තියෙන්නේ. සුවඳයි. දැන් අපි මේ ජෙලි එක පොඩියට කපාගෙන ජෙලි ටිකක් දාගන්නවා. කලින් හදාගත්ත කසකසායට ටිකක් දාගන්නවා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් එක දාගන්නවා. ඊට පස්සේ තව දෙයක් තියෙනවා. අයිස් ක්‍රීම් ටිකක් දාගන්නවා. දැන් අපේ
ෆලූඩා එක රෙඩි.